BYD හොඳයිද බා? ඕක චයිනීස් නුනේ. එක charge එකකින් කීයක් යන්න පුළුවන්ද? ඕකේ තෙල් කීයක් විතර කරනවද? ඕකේ බැටරිය තියෙන්නේ යටද උඩද? එතකොට පෙට්‍රල්ද බැටරිද? මාද වහන පළවෙනි ප්‍රශ්න තමයි BYD හොඳයිද බං? කොහොමද ඉංග්‍රීසි වලින් අහන්නේ? මොන හරි දෙයක් හොඳයිද කියලා අපි අහන්නේ කොහොමද? සර්විස් එකක් ප්‍රොඩක්ට් එකක් ගැන අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ අහන ප්‍රශ්නයක් පොදු ප්‍රශ්නයක් නේ ඔය. නේද? අරක හොඳයිද බං? මේක හොඳයිද බං? කොහොමද අහන්නේ? BYD හොඳයිද බං? Is BYD any good man? Is BYD any good man? මෙතන BYD නෙමෙයි Tesla, Toyota, Honda ඕනම දෙයක් ඔයාලට දාන්න පුළුවන්. මේක හොඳයිද අරක හොඳයිද කියලා අහන්න පුළුවන් මේකෙන්. කොහොමද අහන්නේ? Tesla හොඳයිද බං? කොහොමද අහන්නේ? Is Tesla any good man? Is Tesla any good man? මෙතන බං කියන එක ගන්න man වලින්. මෙතන අහනවානේ BYD හොඳයිද බං කියලා. ඒ බං කියන එක අපි ඉංග්‍රීසි වලින් ගන්න man වලින්. මේක ගෑනු කෙනෙක්ගෙන්ද පිරිමි කෙනෙක්ද ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. ඒකෙන්ද man කිව්වා කියලා පිරිමි කෙනෙක්ගෙන් විතරක් නෙමෙයි මේක අහන්නේ. තේරුණාද? කෙල්ලෙක්ගෙන් උනත් අහන්න පුළුවන්. BYD හොඳයිද බං? Is BYD any good man? Is BYD any good man? ඊළඟට මාදව මොකක්ද අහන්නේ? ඕක Chinese ලුනේ. කොහොමද අහන්නේ? ඕක Chinese ලුනේ. That's Chinese in it. That's Chinese in it. මෙතන නේ කියන එක ගන්න පුළුවන් අපිට init වලින්. init වලින් එහෙම නැත්නම් right වලින් ගන්නත් පුළුවන්. එක charge එකකින් කීයක් යන්න පුළුවන්ද කියලා අහනවා. කොහොමද අහන්නේ? කොච්චරක් යන්න පුළුවන්ද? How far කොච්චර දුරක් යන්න පුළුවන්ද? How far can it go on a single charge? How far can it go on a single charge? How far කොච්චර දුරක්? How far can it go on a single charge? On a single charge. එක charge එකකින් එක පාරක් charge කරලා කොච්චර දුරක් යන්න පුළුවන්ද? කොච්චර දුරක් කියන එක ගන්නවා how far වලින්. How far can it go? ඒකට යන්න පුළුවන්ද? How far can it go on a single charge? ඊළඟට මොකක්ද අහන්නේ? ඕකේ තෙල් කීයක් විතර කරනවද? කොච්චරක් කරනවද තෙල්? අපි සාමාන්‍යයෙන් අහන පොදු ප්‍රශ්නයක් වාහනයක් ගැන කතා කරනකොට ඕකේ තෙල් කොච්චරක් වැඩ කරනවද කියලා අහනවා. කීයක් තෙල් කරනවද? කොච්චරක් කියලා අහන්නේ? තෙල් කියන එක ගණන් කරන්න බැරි දෙයක් නිසා අපි දාන්නේ how much. how many දාන්නේ නැහැ. how many දාන්නේ ගණන් කරන්න පුළුවන් දේවල් කොච්චරද කියලා අහන්න. ගණන් කරන්න බැරි දේවල් කොච්චරද කියලා අහන්නේ how much. how much වලින් අහන්නේ මොනවද? කොච්චරද කියලා අහන්නේ මොනවද? තෙල්. තෙල් වලට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? fuel නෙමෙයි fuel. එහෙනම් තෙල් කොච්චරක්ද කියලා අහන්නේ කොහමද? how much fuel. තෙල් කොච්චරක් කරනවද? තෙල් කොච්චරක් එයා පාවිච්චි කරනවද? තෙල් කොච්චරක් එයා ප්‍රයෝජනට ගන්නවද කියලා අහන්නේ කොහමද? how much fuel does it use? තෙල් කොච්චරද කියලා අහන්නේ කොහමද? how much fuel ඒක භාවිතා කරනවද? does it use? ඒක ප්‍රයෝජනට ගන්නවද? does it use? how much fuel does it use? ඕකේ බැටරි එක තියෙන්නේ යටද උඩද? Is the battery underneath the car or on top? Is the battery underneath the car or on top? That is how it is asked. අන්තිමට මොකද්ද මාද වහන්න බලන්න. එතකොට petrolද batteryද? So is it petrol or battery powered? එතකොට කියන එක ගන්නේ solve is it petrol or battery powered? Battery powered කියන්නේ බැටරියෙන් බල ගන්නවන එකක්ද? එතකොට solve petrolද battery poweredද? Is it petrol or battery powered? So is it petrol or battery powered? That is how it is asked. දැන් බලන්නකෝ අපි වාහනයක් ගැන කතා කරන සරල වාක්‍ය ටිකක් මේ තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් අපිට ඉංග්‍රීසි වලින් කතා කරගන්න බෑ කියන්නේ. ඔයා කොච්චර ඉංග්‍රීසි පන්ති ගියත් වැඩක් නෑනේ. ඔයා දන්නවද ඔයාට කොච්චර spoken English classes ගියත් මේ වගේ conversation එකක් build up කරගෙන යන්න බැරි ඇයි කියලා. ඒකට හේතුව තමයි ඔයා spoken English classes කියලා ගියාට ඔයා කරන්නේ grammar එකක් ඉගෙනගෙන වචන දෙක තුනක් දාලා වාක්‍යයක් හදාගන්න එක විතරයි. ඉතින් ඔයාට එහෙම කොච්චර වාක්‍ය හදුවත් මේ වගේ conversation එකක් build up කරගෙන යන්න බෑ conversational English දැනුම නැතුව. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට අපි පටන් ගත්තා conversational English course එකක්. මේ conversational English course එකේදී අපි කරන්නේ ඔයාට grammar උගන්වන්නේ නැතුව මේ conversational structures වලින් මේ conversational patterns වලින් ඔයාට බොහොම ලේසියෙන් පහසුවෙන් English කතා කරන එක. ඒ වගේම මේ course එකට සහභාගී වෙන්න ඔයාට කිසිම මූලික ව්‍යාකරණ දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම වෙනස් පාඨමාලාවක්. ඔයාට පළවෙනි දවසේ ඇවිල්ලා බලන්න පුළුවන් කොහොමද conversational English වලින් බොහොම පහසුවෙන් ලේසියෙන් English කතා කරන්න කියලා. එහෙනම් ඔයාට අපේ පළවෙනි දවසේ ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න ඕන නම් මේ ඩිස්ප්ලේ වල WhatsApp නම්බර් එකට දාන්න WhatsApp message එකක් CON කියලා. CON කියලා WhatsApp කරන්න. එතකොට අපි ඔයාට පළවෙනි දවසේ ආරම්භක සම්මන්ත්‍රණේ නොමිලේම ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ පළවෙනි සහ එකම conversational English course එක තමයි මේ. ඔයා ඇවිල්ලා බලන්න එදාට ඔයාට තේරෙයි වෙනස. ඔයා මෙච්චර කාලයක් spoken English classes ගිහිල්ලා English කතා කරන්න බැරි උනේ ඇයි කියන එක ඔයාට එදාට තේරෙයි. ඒ වගේම conversational English වලින් ඔයාට කොච්චර ලේසියෙන් English කතා කරන්න පුළුවන්ද කියලාත් ඔයාට එදාට තේරෙයි. එහෙනම් අපි දැන් හම්බෙමු. I'm see you there. Cheers.